පාලවෙන් එහා පැත්තට ගිහිල්ලා බලමු. දොරටු දෙකක් නේ හතරක්. මේ තියෙන්නේ බිසෝ කොටුව. අයිබෝවන්. අද අපි යනවා මේ වැව් ආන්දානවද කියලා බලන්න. මේ දවස් ටික එක දිගට වැස්සනේ. දැන් ගොඩක් දුරට අපේ ගල් පැත්තේ තියෙන වැව් ටිකයි නාච්චදුව විශේෂයෙන්ම මේ අනිවාර්යෙන් වාන්දානව ඇති. අඩුම ගානේ ස්පීඩ් එකෙන් හරි වතුර යනවා ඇති. අපි ගිහිල්ලා බලමු මේ වාන්දානවද කියලා. දැන් මේ යන්නේ අපේ ගල් පිටිපස්සේ තියෙන ගල්කුල වැවට. අපි මල්ලිත් එක්ක යන්නේ. ගල්කුල වැවට ආවා මේ හැබැයි බලන්න තරම් වතුරක් යන්නේ නැහැ. හැබැයි පොඩි වතුර පාරක් යනවා. අපි යන්නේ නාච්චදුව වැවට. වැව හොඳයි පාර තමයි අවුල්. නාච්චදුව වැව ගාවට ආවා. නාච්චදුව වැවේ වාණෙන් මේ මම හිතන්නේ අර දොරටු ඇරලා තියෙන එකක් හෝ දෙකක් ඇරලා තියෙන්නේ. මෙතන ස්පීඩ් එකෙන් වතුර යනවා. මේ මීට වඩා වතුර යන තැනක් මම ඔයාලට කලින් වීඩියෝ එකක් මම දාන්නක මං ගාව තිබුණා. මීට වඩා බර මේ සුළුකුණාට දවස්වල මේව පිරෙන්න ඉතිරෙන්න ගියපු වැවුනේ මේව සාමාන්‍ය මේ යන්නේ පොඩි ප්‍රමාණයක්. ඒ තියෙන්නේ වාන පල්ලෙහාටම ආවා. අර පැත්තේ වතුර ගොඩක් යන අපි පාලවෙන් එහා පැත්තට ගිහිල්ලා බලමු. අර මේ වාන්දරට පොඩ්ඩක් මං හිතන්නේ පොඩ්ඩක් උස්සලා තියෙන්නේ. ලොකු ප්‍රමාණයක් නෙවෙයි. සාමාන්‍ය විදිහට උස්සලා තියෙන්නේ. තව දවස් දෙක තුනක් එක දිගට වැස්සොත් මේව වැහෙන්න වතුර යනවා. මේ ඉන්න මං ඉන්න හරිය. තව දවස් දෙක තුනක් එක දිගට වැස්සොත් අනිවාර්යයෙන් මේව වැහෙන්න වතුර යනවා. මේව හරි ලස්සන වුණාට වතුර යන්නේ හරි ප්‍රචණ්ඩකාරී දෙයක්. හරි දරුණු වෙනවා වෙලාවක. මතකනේ දිත්ත සුදි කුණාටු කාලේ. දැන් මායි මල්ලි පාලවෙන් එහා පැත්තට යන්න හදන්න. එතනින් ගිහිල්ලා අපි වාන බලලා තව දිනා හීන් ඇල කියලා. ඒ කියන්නේ මෙතනින් මේ වානෙන් වතුර යන තැනම තමයි. මේ අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. තව අටේ බෝක්කුව තියෙනවා. අපිට යනින් ගමන් හම්බෙයි ඒවා. අපි ඒවත් වීඩියෝ කරගමු. මේ යන්නේ මල්ලි. හරි අපි නාච්චදුව පාලවෙන් යන්න හදන්නේ දැන්. නාච්චදුව වැවේ වාන්දරට දෙකක් උස්සලා තියෙන්නේ. අපි දොරටු ගාවට ගිහිල්ලා බලමු. හරි ලස්සනයි. මෙතන හරි ලස්සනයි. ෂා දෙකක් නේ බා හතරක් උඩ දොරටු දෙකක් නේ හතරක්
උඩටම උස්සලා නැහැ. හැබැයි යම්කිසි ප්‍රමාණයක් උඩට උස්සලා තියෙන්නේ. අනික මේ ආශ්‍රිත උතුරු මැද පළාත ආශ්‍රිතව තියෙන ගොඩක් ජලාශවල මේ වෙලාවේ වාන් යන මට්ටමේ තියෙනවා. මේක ඉතින් අපේ ගමේ තියෙන වැව නාච්චදු වැව. ඉතින් අපේ නාච්චදු වැව වාන් දානවා. ලස්සන බලහකු. වාන්දරවල් 4ක් උඩට කරලා තියෙනවා. මෙතන මීට වඩා වතුර යනවා මේ අද සාමාන්‍ය නෙවෙයි ටිකක් වැඩිපුර වැස්සනේ. හැබැයි මේ අද වැස්ස වගේම තව ටිකක් වැඩිපුර වැස්සොත් තව දවස් දෙක තුනක් ඉස්සරහට මෙතන උතුරන්න වතුර යනවා. මේ මන් දැන් හිටන් ඉන්න තැන තියෙනවානේ. මේ හිටන් ඉන්න තැන හිටන් ඉන්න බැරි වෙන්නම වතුර යනවා. මෙතනනේ දැන් මං ඉන්නේ. දැන් මේ පැත්ත පළාත මෙයට වෙන්න වතුර යනවා. මේකේ ලොකු වතුර ප්‍රමාණයක් આવත්. ඒත් මේ මෙන්න මේ වාන්දරටු දෙක ටිකක් වැඩිපුර ඕපන් කරලා තියෙන්නේ. මෙන්න මේ දෙක වැඩිපුර උස්සලා තියෙන්නේ මේකයි සාමාන්‍ය ප්‍රමාණයක් උස්සලා තියෙනවා. අර කෙරවලේ තව දෙකක් තියෙන ඒ දෙක ඕපන් කරලා නැහැ. අපි පොඩ්ඩක් එහා පැත්තෙනුත් ඇවිල්ලා බලමු. මේ තියෙන ඉතින් රජරට පුරවරේ තියෙන තවත් එක් වැවක් තමයි. ඉතින් මහා වාරි තාක්ෂණයන්ගෙන් මේ වගේ වැව් ගොඩක් මේ වැව් බෙදි රාජ්‍යයේ තියෙනවා. ඉතින් මේ තියෙන අපේ නාච්චදු වැව. මේ තියෙන බිසෝ කොටුව. දැන් ඇවිල්ලා ඉන්නේ හීන් ඇලගාවට. හැබැයි මේ වැඩේ තියෙන්නේ ඒක ඇරලා නැහැ. මේකට කියන්නේ හීන් ඇල කියලා. මේ නාච්චදුවේ මෙතනින් එන වතුර පාර යන තැන. හැබැයි ඒක ඇරලා නැහැ. ලොකු වතුර පාරක් යන්නේ නැහැ. නැත්තම් මේකේ හරි ලස්සනට යනවා ලොකු වතුර පාරක්. වතුර යන්නේ නැහනේ. අපියා දැන් මේ යන තැන ඉස්සර තිබ්බේ සපත්තු පාලමක්. ඒ කියන්නේ මේ පල්ලෙහාට මෙහෙම ගිහිල්ලා යන්න තැන. දැන් එතන අලුතෙන් පාලම හදලාලු. මල්ලි තමයි කියන්නේ අපි ගිහිල්ලා බලමු. මේ කුඩින් දැම්මේ නැද්ද උතුර? නෑ උතුර. ළඟට මෙතනින් දැම්මා. මෙතනින් ඉස්සර මෙතන තිබ්බේ සපත්තු පාලමක්. ඒ කියන්නේ මේ මෙතනින් කොහොම පල්ලමේ ඇවිල්ලා කොහොම උඩට එන්න තිබ්බේ. දැන් තමයි අලුතෙන් පාලම හදලා තියෙන්නේ. මේ දින්නේ මල්ලිගේ වණ්ඩිය. මේ තමයි අටේ බෝක්කුව. මෙතනින් කට්ටිය මේ
මාළු අල්ලන්න දැල් දාලා තියෙන්නේ. ලොකු වතුර ප්‍රමාණයක් එනවා මෙතන. අනිත් තැන් වලට වඩා. දැන් ඉන්නේ කවරක්කුල වැවේ. අර නාච්චදුව වැව තරල් විශාල එකක් නෙමෙයි. මේක ගමේ තියෙන සාමාන්‍ය පොඩි වැවක්. ඒත් මේකක් වන්දාන. වැව් ගොඩකින් වට වෙලා තියෙන්නේ. වැව් මං හිතන්නේ වැව් 5ක් 6ක් විතර වට වෙලා තියෙන්නේ අපි ඉන්න පැත්ත. අපි ඉන්න පැත්තේ හරියටම වැව් 1 2 3 4 5. ඔව් වැව් 5කින් විතර වට වෙලා තියෙන්නේ. අපේ ගෙවලුත් ඒ ගෙවල් වටේ වැව් 5ක් විතර තියෙනවා. අපේ ගම වටේම. අපි මේ බණ්ඩේගොඩට ගිහිල්ලා බලමු. වාහන ළඟටම. ලොකු වාහනක් නෙවෙයි මේක. නාච්චදුව වගේ. නාච්චදුව ජලාශයක්නේ. මේක ඉතින් අර ගම හැම ගමකම තියෙන පොඩි පොඩි වැව් වගේ. මේ අපේ ගම වට වෙලා තියෙන වැව් ටික තමයි මේ තියෙන්නේ. මේ හරි සුවඳයි. අර මේ ඉඟුරු වගේ නිකන් පොඩි ගෙඩි වගේක් හැදෙන. ඒකට මං කියන හරි නම දන්නේ නැහැ. මේ ගොඩක් අපේ වැව් ආශ්‍රිතව සාමාන්‍ය කැලවල් වල හැදෙනවා මේක. මේක මාර සුවඳ මලක්. හරි ලස්සනයි. වර්ණවත්. මේ මිහින්තලේ කන්ද තියෙන්නේ මෙතන. මේ තලගුළු වෙහෙර කන්ද අපේ ගමේ තියෙන කන්ද ගල්කුළුමේ තියෙන ලොකුම කන්ද ඔය. අපි දවසක යන් මේ මිහින්තල බුදුබිමටයි තලගුළු වෙහෙර කන්ද නගින්නයි. පොඩි ප්‍රමාණයක් වතුර යනවා. ඔක්කොම වැව් වලට ගිහිල්ලා අවසානට අපේ ගෙවල් පිටිපස්සේ තියෙන වැවට එන්නේ දැන්. ඒ ගස් ඒ පරිසරයේ හැමමයි අපි විතරක් වෙනස් වෙලා. ඒක එක ගහක් නෑ හැබැයි.